සුබ දවසක් කියලා ආදරයෙන් මතක් කරනවා මන්ත්‍ර YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැම දෙනාටම. තවමත් ඔයා මන්ත්‍ර YouTube channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන රතු පාට subscribe button එක on කරලා bell icon එකත් all click කරලා තියාගන්න. ඒතකොට තමයි මේ වගේ වටින වීඩියෝ රසක් ඔයාලට නැරඹීමේ හැකියාවක් තියෙන්නේ. හරි මන්ත්‍ර YouTube channel එකත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා සිටිනවා. ඒ හැමෝම ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඉස්සරහටත් වරම් කරන දරුවන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒවට ගැටලු निराකරණය කරලා තියෙන දෝෂ තියෙනවා නම් ඉවත් කිරීමේ හැකියාවක්ද ඉස්සරහට අපි අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් Tamanට ඕන කරන මන්ත්‍ර කාණ්ඩ ඉදිරියේදී ලබා දෙනවා. ඉතින් මේ දේවල් Tamanට හරිය විදියට තමන්ගේ කැමරුම තමන්ගේ ආකර්ෂණය හදා ගැනීමේ හැකියාවක් එතකොට තියෙනවා. හරි. අද අපි ලබා දෙනවා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් මත කාම වශී බන්ධනයක්. මේක ඇති ඉතිහාසයේ ගුරුන් වහන්සේලා විසින් ගම්නියංගම් සාරා ශාන්ති කර්මවලට පැමිණුවාට පසුව තමන්ගේ ඕනෑ එපාකම් සිදු කිරීමටද තමන්ට ආලයක් බැඳුණු ස්ත්‍රියක් සමග එකතු වීමටද මෙම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ මන්ත්‍රය උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් අප දන්න අඳුරන මෑත කාලයේත් පවා මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බල ප්‍රයෝජන අරගෙන අදටත් සතුටින් ජීවත් වෙන පිරිස බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ ලබා දෙන මේ මන්ත්‍රය ඊටමත් බලගතු අදටත් බල ප්‍රයෝජන ගන්න මන්ත්‍ර කාණ්ඩයක් නිසා හරි දෙයට විතරක් ප්‍රයෝජන ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ කාම වශී බන්ධනය සිදු කරන්නේ හරි විදිහට තමන් වතුර වීදුරුවක් ඒ ස්ත්‍රිය ලවා ගෙන්වාගෙන තමන්ගේ ඇඟේ දහඩියත් සමග කුණු රෝල් කරලා ගුලියක් ලෙස හදාගෙන මේ මන්ත්‍රයෙන් 21 වතාවක් ජීවම් කරලා ඒ වතුර වීදුරුව ගෙනාවට පසුව ඒ වතුර වීදුරුව දමලා 21 වතාවක් ජීවම් කරලා ඒ වතුර වීදුරුවෙන් උගුරු 3ක් තමන් බීලා 21 වතාවක් ජීවම් කරලා ගැහැණු ළමයට ඒ වතුර වීදුරුව දෙන්න ඕනේ. ඔයත් මේකෙන් වතුර ටිකක් බොන්න කියලා ආරාධනාවක් කරලා. ඉතින් මේ වතුර වීදුරුවෙන් බොන පළවෙනි ස්ත්‍රිය තමන්ට ආකර්ෂණය වී වශී බවට පත් වෙනවා. ඉතින් ඒක කාම වශීයක් බවට තමයි පත් වෙන්නේ. මේක දින සති වරු ගණන් නැත්තම් සදාකාලිකව වශී කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒවර ඉදිරි මන්ත්‍ර කාණ්ඩ වලින් සදාකාලික වශී කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අහිංසක ජීවිත නිකරුණේ විනාශ කිරීමේ චේතනාවෙන් මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය නැත්තම් මේ මන්ත්‍ර උපයෝගී කරගන්න එපා කියලා ආරාධනා කරනවා. Tamanට හරි දෙයට පමණක් මෙම මන්ත්‍ර කාණ්ඩ ලබා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේක හරි විදිහට කරන්න ඕන. මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය කරගෙන යන වරම් දරුවන්ට බොහෝ විදිහටම මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බල පිහිටනවා. මොකද දෙවියන්ගේ ආකර්ෂණය දෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙන කට්ටියට පමණයි මෙම කාම වශී බන්ධනය කරගැනීමේ හැකියාවක් තියෙන. මේක හැමෝටම කරන්න බෑ. ඉතින් ඒ නිසා හරි විදිහට දෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙන හරි විදිහට යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය කරගෙන දරුවෙක්ට මේ කාම වශී බන්ධනය හරි විදිහට කරගන්න පිළිමේ හැකියාවක් තියෙනවා. අපි යමු එහෙනම් මන්ත්‍රයට. මේක මහ ලොකු මන්ත්‍රයක් නෙමෙයි, ලේසියෙන් පහසුවෙන් මේක කරගන්න පුළුවන් ඉතාමත් කෙටි මන්ත්‍රයක්. ඕම් ජලතල කාමදේවී අරති වරවරේ ස්වාහක්. ඕම් ජලතල කාමදේවී අරති වරවර ඒ ස්වාහක්. මේක 21 වතාවක් තමයි ජීවම් කරන්න තියෙන්නේ. ඉතින් ඊටමත් පහසුවෙන් කියන්න පුළුවන් මන්ත්‍රයක්. ඉතින් මේ දේවල් හරියට බලපෝජන ගන්න කියලා ඊටමත් කාරුණිකව වලයි කියනවා. මේ දේවල් අයුක්තියට අසාධාරණ වැඩ කරන්න එපා. ඒ නිසා Tamanට මේ මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීම පිණිස පමණයි මේ මන්ත්‍ර ශාස්ත්‍රය ලබා දෙන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා මම වීඩියෝ එක මෙතන නතර කරනවා. අපි ඉදිරියේදී හමු වෙමු.